නැවතත් සාදුනාදයක් පවත්වන්න. නැවතත් සාදුනාදයක් පවත්වන්න. ආසනාරූಢව වැඩ වාසය කරන අතුරුගිරිය දම්දිය අසපුව සහ ඩුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද පින්වත් මස්සැන්නේ විජිත ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික බෞද්ධ පින්වතුනි ඔබ අපි හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ උතුම් වූ මෞපිය වන්දනා වැඩසටහනටයි. ඉතින් ගෞරවනීය ආරාධනාව මත අද දිනයේදී මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත සඳහා අප විහාරස්ථානයට වැඩමවා වදාරන්නට යෙදුනේ අතුරුගිරිය දම්දිය අසපුව සහ ඩුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද පින්වත් මස්සැන්නේ විජිත ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ තමයි. අද දිනේදී ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කම සඳහා වැඩමවන්නට යෙදුනේ. ඉතින් වැඩමවා වදාළ පූජනීය වන්දනීය ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. අද දිනේදී මේ උතුම් පින්කමට අපිට බොහෝ දිනෙක මේ ගම්මානයේ බොහෝ දිනෙක අපිට උදව් උපකාරාදී සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් උදව් උපකාරාදී සිද්ධ කරපු පින්වත් පිරිස පිළිබඳව අමුතුවෙන් සිහිපත් කරන්නට යන්නේ නැහැ. ඉතින් දින ගණනාවක් මුළුල්ලේ මාසයකට පමණ ඉහතදී අපේ විහාරස්ථානයේ කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරන්නට යෙදුණා. මේ වගේ පින්කමක්, මේ වගේ උතුම් වූ පින්කමක් අපේ විහාරස්ථානයේ කවදාවත් සිද්ධ කරලා නැහැ. ඉතින් හැමෝටම බාලමාළු හැමෝටම වටිනා කියන උතුම් වූ පින්කමක් නිසා අපි මේ පින්කම කොහොම හරි මේ පින්කම උතුම් වූ පුණ්‍ය ධර්මයන් පින්කම සිද්ධ කරමු කියලා සිහිපත් කරලා ඉතින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරලා අද දිනේදී මේ පින්කම මේ ආදී විදිහට සිද්ධ කරනු ලබනවා. ඉතින් ප්‍රධාන දායකත්වයන් දරන පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ තමයි තමන් නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සෙනෙහබර දයාබර දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු පෙරදරි කරගෙන වගේම මේ පින්කම් වලට බොහෝ දෙනෙක් අපිට උදව්පකාර කරන්නට යෙදුනා. ශ්‍රමයෙන් ධනයෙන් උදව්පකාර ආදී සිද්ධ කරන්නට යෙදුනා. ඉතින් මේ පින්වත් පිරිසගේ නමිනුත් මේ ගියා වූ සෑම සිළු දෙනාටත් සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරනු ලබනවා. ඉතින් ගෞරවනීය දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරලා මේ උතුම් වූ පින්කමට ආරාධනා කරන හැටියට මම ආරාධනා කරනවා ජය ලංකා ටී කලෙක්ටර් ආයතනයේ අධිපතිතුමා චන්ද්‍රසිරි මහත්මයාට. ඉතින් මේ අවස්ථාවේදී ගෞරවනීය දේශකයන්න් වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්න කලින් සකස් කරගත යුතු කාරණා කීපයක් මතක් කරන්න ඕන. වැයත් ළඟ තියෙන ගොඩක් කිරිබත් ආදී බෑග් මලු ඉස්සරහා තියාගන්න එපා. ඒවා පිටිපස්සෙන් හරි අයිනකින් හරි කියලා දරුවව හොඳට ලං කරලා තියාගන්න පපුවට අත තියන්න පුළුවන් දුරින් ළඟට.
මැද කිසිම දෙයක් තියාගන්න එපා. හොඳ පහසුවෙන් ලං කරගන්න පුළුවන් විදිහට තියාගන්න. එළින් අය තම තමන්ගේ දරුවෝ තමන්ගේ පැත්තට හරවගෙන මූණට මූණ බලා ගන්න පුළුවන් විදිහට තමන්ගේ දරුවන්ව තියාගන්න. ඔබ ළඟ තියෙන ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගන්න. අනිත් අයට බාධාවක් නොවන විදිහට ඔබේ දුරකථනය සයිලන්ට් කරලා තියාගන්න. මේ හඬ ඇහෙන තැනකට වෙලා තමන්ගේ දරුවෝ එක්ක හොඳට වාඩි වෙලා වැඩසටහනට එකතු වෙන්න. එතකොට ඔබට පහසුවෙන් මේ වැඩසටහන අවශ්‍ය විදිහට ඔබට සිදු කරගන්න පුළුවන්. හොඳයි. දැන් හැමදෙනාම නැවත වතාවක් සාදුනාදයක් පවත්වමු. සසර සාරණ සත්මග වෙත කරුණාවේ සිසිල දොම් සසර කතර මග දිනොමට ආලෝකය දිනාදුම් සසර අඳුර වනසවමින් මරුහට ඉඩ කඩ නොදුම් සසර සරණ තොරවදිමි අම්මා මෑණි බුදු රදුම් සසර සරණ තොරවදිමි අම්මා මෑණි බුදු රදුම් සම්බුදු සිසිලයි දහම් සීලයි අරගෙන ආවෙමි ඔබ සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරි හරිම පිංබාරයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගන්නට කියන්න පින්වෙත නමෝ තස්ස භගවතු කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ สมังทาจักกวาเลสุอัตรากัจจังตุเดวตาสันดัมมังมุนิราจัสสะสุนันโตสังเฆมุกเกดัง ธัมมัสสะเวนกาโลอะยังบาดังตาธัมมัสสะเวนกาโลอะยังบาดังตาธัมมัสสะเวนกาโลอะยังบาดังตา นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะรักมาติมาตาปิเตโรภูมิบาจาริยาเตวุจเจรีอาโหเน
පියාච පුත්තානම් පජාය අනුකම්පකාති ලොව මෙව් මහා බඹොද ආදර අම්මාය මව් ගුණවණං නැට කාවිකර බැරුවාය නිවසිමිනි පහන ආදර පියාය බන අරබන්නේ මගේ මව්පියෝ වැඳලාය සාදු කියන්න. දැන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන ඔබේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. අම්ම ඇවිදින්න නැතිනම් පමණ තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. දූල පුතාලා වටපිට නොබලා හදවතට අවංකවම අම්මාගේ අත් දෙක අල්ලගෙන අම්මාගේ දැස දිහා බලා ගන්න. අද සමහර විට ඔයාගේ අම්මා මෙතනට ඇවිදින්න නැතුව ඇති. ඒ ඔබට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ අම්මා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන 1000ක් වැඩ රාජකාරි පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ? ඒ හැම වැඩකටම වඩා අම්මාට ඔයාව වටින හින්දා. අම්මලට ගෙදර කරන්න වැඩ 1000ක් තියෙද්දී හැමදේම පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද දුවේ? ඒ හැම වැඩකටම වඩා අම්මාට ඔයාව වටින හින්දා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි පුතේ. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි මගේ දුවේ. කවදා හරි දවසක ඔයා අත් දෙකින් අල්ලගෙන ඉන්න ඔය ආදරණීය අම්මා මේ ලෝකෙන් සමුගත්ත දාකට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙවි පුතේ. කවදා හරි දවසක අම්මා ඔයාගේ කර මත තියාගෙන සොහනට අරන් ගියපු දාට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙවි පුතේ. ඒ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එකම එක වචන පීලියයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා පුතේ. ඒ ඇස්වලින් වැටිච්ච කඳුළු කැට පිය දාලා පන්සලට ඇවිදින්න මේ කහචීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි පුතේ. පාන්දර 3ට 4ට නැගිටලා ඉඳලා අතට අරගෙන පන්සලේ මිදුල අත් දෙකේ කරගෙටෙනකන් අතු ගන්නකොට දැලිවලම් පිඟම් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩිකමට හොදනකොට හැන්දෑවට බණ පොත අතට අරගෙන මහරෑ 1-2 වෙනකම් බණ පොත් පාඩම් කරනකොට
පුංචි හාමුදුරුවන්ට රාත්‍රියට බඩගිනි හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට පුංචි කාලේ අම්මා අපිව තුරුලේ තියාගෙන පෝපු රත්තරන් කිරි ටිකයි තාත්තා ගව්ව බත්කටයි වෙනුවට අපිට ලැබුණේ බේවැල් කෝටු නාරන් සියබලාතු මේ බයින් බැහිරි පාරවල් දෙනක තමයි. ඒ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ යාලට කියලා දෙන එක දෙයක්. අම්මා කියන්නේ මේ ලෝකෙ මිල කරන්න බැරි වස්තුවක් පුතේ. අම්මා කරපු කැපකිරීම මහ පොළොවේ වචනවලට කියන්න බෑ මගේ දුවේ. අද ඔයාගේ හදවතට දැනෙන්න ඕනි අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චර විශාලද කියලා. දුර පුතාල හැමෝම ඔයාලගේ දකුණු අත තියන්න පුතේ අම්මාගේ පපුවට. බාගෙට නෙවෙයි හොඳට අත දික් කරලා පපුවට අත තියාගන්න හැමෝම. අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අම්මගෙන් කතා කරලා අහන්න පුතේ මාව මේ තැනට ගේන්න අම්මා කරපු කැපකිරීම කොච්චරද කියලා. පපුවට අත තියාගෙන ඔයාගේ අතට දැනේවි පුතේ අම්මාගේ පපුවේ ගැහෙන හඬ ටික ටික වෙනස් වෙන හැටි. අම්මගේ පපුවට අත තියාගෙන ඔයාට දැනේවි පුතේ අම්මගේ පපුවේ ගැහෙන වේගය ටික ටික වෙනස් වෙන හැටි. ඒ වෙන කිසි දෙයක්ින්ද නෙවෙයි අම්මාට ඔයාව බිහි කරන්න විඳ දුක මතක් වෙලා. අම්මගේ කුසට ඔයාව කලලයක් විදිහට ආපු දවසේ ඉඳන් මාස 9ක් අම්මා ඔයාව කුසේ තියාගෙන ගියා. මිරිස්සහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ ඔයාගේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට දැවිල්ල හැදේ කියලා. ප්‍රශ්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ ඔයාගේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දෙන්නේ කියලා. හයියෙන් පාදෙතියේ ලැබිද්දේ නෑ පුතේ ඔයාගේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් අම්මගේ කුස ඇතුළේ ඔයාව තියන් ඉදියා. කොච්චර පයින් ගහන්න දඟලන්න හැරෙන්නේ නැද්ද අම්මගේ කුස ඇතුලේ. ඒ සියල්ල අම්මා කලුගලක් වගේ දරාගත්තා. මේ ලෝකේ දරා ගන්න අමාරුම වේදනාව තමයි පුතේ අමුවෙන් ගින්නකට පිච්චෙනකොට දැනෙන වේදනාව. මේ ලෝකේ දෙවණියට දරා ගන්න අමාරුම වේදනාව තමයි පුතේ අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරද්දී දැනෙන වේදනාව. ඉදිකටු 1000ක් එකපාර ඇඟට අනිනකොට දැනෙන වේදනාව සිනහ වෙවි හුලන්න පුළුවන්. අම්මාට දරුවෙක් බිහි කරනකොට දැනෙන වේදනාව ඊට වඩා වැඩි පුතේ. අතපය හතර කෝච්චියකට යට වෙනකොට දැනෙන වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මාට දරුවෙක් බිහි කරද්දී දැනෙන වේදනාව ඊට වඩා වැඩි පුතේ. එච්චර දුකක් විඳලා ඔයාව බිහි කළාට පස්සේ මෝන දැක්කහම අම්මට අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු. තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මගේ තන කුඩුව කටේ තියලා රක්ත වර්ණ රුහිරය රතු පාට ලේ ටික සුදු පාට කිරිවලට හරවලා අම්මා අපිට පෙව්වේ පුතේ. ඒ මව් කිරි ටික බීලා වැඩෙන ඔයාලා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට එළි වෙනකන් අම්මා නිදි නැතිව ඔයාව නිදි කර කර ඔයාට ආදරෙන් කිරි පෙව්වා පුතේ. පාන්දර 4ට නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා පාසලට අඳින ගවුම කලිසම කමිසේ මැදලා අඳවලා මතකද ගවුමේ රැලි ටික හදපු හැටි. මතකද කොණ්ඩ කරල් දෙක පීරලා ගොතපු හැටි. අතින් අල්ලගෙන ඉස්කෝලේට වෑන් එකට බස් එකට හන්දියට ඔයාලා වෙක් කරගෙන ගියපු හැටි. ගිනි කාස්ට කව්වේ දවල්ට පිච්චි පිච්චි බලාගෙන ඉන්නව මගේ දුව මගේ පුතා කීයටද ගෙදෙට්ට එන්නේ කියලා. ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලන් ඉන්නවා.
කවදාවත් අහලා තියෙනවද අම්මගෙන් මගේ සුදු අම්මා කාලා දෙන්නේ කියලා? අපිට ඒ වහන්න මතක නෑ පුතේ. සමහර දාට අම්මා බලද අඩියේ තියෙන දම් කුඩ ටික හූරගෙන කාපු දවස් තිබුණා. සමහර දාට අම්මා ඇල් වතුර ටිකක් විතරක් කුසගින්දරට බීපු දවස් තිබුණා. එච්චර කැපකිරීම කරපු අම්මගේ හිත කොච්චරනම් පාරවල තියෙනවද? හිත රිදෙන වචන කොච්චරනම් අම්මට කියලා තියෙනවද? පපුවට අත තියාගෙන අම්මගේ දැස දිහා බලාගෙන අහන්න. ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චර විශාලද කියලා අද ඔයාගේ හදවතට දැනෙන්න ඕන පුතේ. අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ දැස දිහා බලාගෙන අහන්න. මේ ඔබේ අම්මා ඔබ වෙනුවෙන් වින්ද අප්‍රමාණ දුක් සමුදායයි පුතේ. සම්මා සම්බුදු සේමයි මා වේදු මගේ අම්මා නම්මාගේන දිතන පුරා රස කිරි
විශාල ආදරෙන් තමන්ගේ දරුවන්ව පපුවට දරුවගේ නළලත පපුවට ලං කරගෙන ආදරෙන් හිස පිරිමදිමින් කියන්න හැම අම්මා කෙනෙක්ම දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉඳියට දවසක ඔයාගේ අම්මත් වයසට යනවා පුතේ. අප්පා වාරු නැති වෙන දවසක් අම්මාට උදා වේවි දුවේ. එදාට ඔයාගේ අම්මව මහපාරට මහලු මඩමට ගෙහින් දාන්න එපා පුතේ. එදාට අම්මවගේ පිළිකන්නේ ගැරිච්ච එකේ ගබඩාවේ බලු කූඩුවේ දාන්න එපා මගේ පුතේ. මේ ලෝකෙ මට ඉන්න වටිනාම වස්තුව ඔබයි. මට රාජමාලිගා රාජභෝජන ඕන නෑ පුතේ. ඔයාගේ අතින් වේල දෙන සම්බෝලයි බත් කටකුයි කන්න තිබුණොත් ඒ හොඳටම ඇති පුතේ. අප්පාවල කරගෙට එනකන් අම්මා දුක් විඳා නම් ඒ ඔබ හින්දාමයි පුතේ. නින්දා අපහාස අවමාන අප්‍රමාණව විඳනනම් ඒ ඔබ හින්දාමයි දුවේ. එච්චර කැපකිරීම කරපු අම්මගේ හිත රිදවන්න එපා කිසිදාක. ජීවිතේ තියෙනකම් අම්මා වැස් දෙක වගේ බලා ගන්න පුතේ. එයයි අම්මා කෙනෙකුගේ ප්‍රාර්ථනාව ජීවිතේ තියෙනතුරු. දස මාසය කුසේ දාරා බිහිකල මාගේ පුතේ සිරුරේ කිරට පෙරා නුඹට පෙව්වා දුවේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ. බැරි වුණාම අම්මාට සලකනවාද පුතේ. බත් කාට කාට අනලා මට කවනවාද දුවේ. සෝදලා කොනු ගතේ නහවනවාද පුතේ. අම්මා විතරක් ආපු දරුවෝ ඒ විදිහටම අම්මාව වැළඳගෙන අප්පච්චිව හදවතින් මතක් කරගන්න. තාත්තා ඇවිදින්න ඉන්නවනම් ලං වෙන්න පුතේ තාත්තගේ ළඟට. පපුවට අත තියාගෙන අප්පච්චිගේ ඇස් දෙක දිහා බලන්න. අද සමහර විට ඔයාගේ තාත්තා මෙතනට ඇවිදින්න නැතුව ඇති. ඒ ඔයාට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ තාත්තා වැඩට යන්නේ නැති ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන 1000ක් වැඩ රාජකාරි පැත්තකට කරලා
මෙතනට දුවගෙන ආවේයි කියලා දන්නවද පුතේ? ඒ හැම වැඩකටම වඩා තාත්තට ඔයාව වටින හින්දා. පාන්දර 4ට නැගිටලා කහට කෝප්පයක් තේ උගුරක් දීලා ගෙදරින් පිට වෙලා යන තාත්තා ගිනි කාස්ටක අවුවේ පිච්චි වැඩ කරලා සල්ලි හෙව්වේ තාත්තගේ බඩකුරුව ගන්න නෙවෙයි. අමෝරා වැස්සේ තෙමි වැඩ කරලා සල්ලි හෙව්වේ තාත්තගේ බඩකුරුව ගන්න නෙවෙයි. බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ තාත්තා දුක් විඳ හොයන සල්ලි වලින්. ලස්සන ඇඳුම් පැළඳුම් ආවිත්තම් කනකර නාභරණ සෙල්ලම් බඩු බෝනික්කෝ ගෙනත් දුන්නේ තාත්තා දුක් විඳ හොයන සල්ලි වලින්. එච්චර කැපකිරීම කරපු තාත්තට ඔයාලා කොච්චර රවල තියෙනවද? හිත රිදෙන වචන කොච්චරනම් කියලා තියෙනවද? කොච්චර හිත පාරවල තියෙනවද? අහන්න පපුවට අත තියාගෙන අපච්චිගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයා වෙනුවෙන් ඔයාගේ තාත්තා කරපු කැපකිරීම කොච්චරද කියලා අද ඔයාගේ හදවතට දැනෙන්නේ පුතේ. අහන්න දෙසවන් යමා කියන තාත්තා ගැන. කරගට එන තොරා වැඩ කළ තාත්තට මං රැක ගන්න වෙහෙසුණු මගේ තාත්තට ලිබිඳු දහදියට හැරවෝ තාත්තට නමදින්නද තාත්තේ මගේ තාත්තට උපදින ජාති ඥාතින් මගේ තාත්තට දරුවෙක් වෙන්න පතනවා මගේ තාත්තට ලංකරකින හිස පෙරිමතිමින් කියන්න හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් ලංකරගෙන ඉදියට දවසක ඔයාගේ තාත්තත් වයසට යනවා පුතේ. අප්පා වාරු නැති දවසක්
උදාවේ විදුවේ එදාට ඔයාගේ තාත්තව මහපාරට මහලු මඩමට ගිහින් දාන්න එපා පුතේ. එදාට තාත්තව ගේ පිළිකන්නේ ගැරිච්චකේ ගබඩාවේ බලු කූඩුවේ දාන්න එපා දුවේ. මේ ලෝකේ තාත්තා කෙනෙකුට වටිනාම වස්තුව ඔබයි. මට රාජමාලිකා රාජභෝජන ඕන නෑ මගේ පුතේ. ඔයාගේ අතින් මුයල දෙන සම්බෝලයි බත් කටකුයි කන්න තිබුණා. ඒක තමයි තාත්තා කෙනෙක්ට ලොකුම සතුට. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ටලු. දන්නවද පුතේ ඇයි කියලා? පුංචි කාලේ තාත්තා ඔයාව රැක්කේ මණිකක් වගේ. මණිකක් රකින්න නා රජින්දෙකු වගේ. දවසක තමන්ගේ දුව කසාද බැඳලා යනකොට තාත්තා මුල්ලකට වෙලා අඬනවලු. අද වෙනකම් වතුරු ගුරක් හරි දීපු මගේ සුදු දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ තමයි තාත්තගේ ආදරේ. කසාද බැඳලා ආපු ගොඩාක් තරුණ දරුවන්ට තාත්තගේ ආදරේ සෙනෙහස කසාද බැඳලා ගියපු දාටක් මතක් වෙයි. ලෙඩක් දුකක් ඇදුණාම ඉස්සල්ලාම තාත්තා තමයි අපිව බලන්න දුවගෙන එන්නේ. කරදරයක් විපතක් වෙච්ච ගමන් ඔක්කොටම කලින් ඇවිත් පිහිටුනේ තාත්තා. තාත්තා තමයි පුතේ මේ ලෝකයේ දරුවෙකුට හම්බ වෙන වටිනාම වස්තුව. කිසිම දෙයක් අපේක්ෂා නොකර ආදරය කරන මේ ලෝකෙ සුන්දරම ආදරවන්තයා තමයි තාත්තා. ඔබ වැහක් වගේ බලාගත්තා නම් මේ ලෝකෙ යම් කෙනෙක් ඒ ඔබේ තාත්තා පුතේ. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩු පුතේ උනුවි හදවත තෙත් විය දරොසේනේ හෙට පුතේ තබා ගන්න හිතේ ඔබ පාන මගේ පුතේ හැරමිටියෙන් ඇවිදින කොට ඔබේ පියා පුතේ මහපාරට ඇද දමන්න එපා චෝටේ දුවේ කවදා හරි ඔයා දිනන්න මග සොයා. අම්මා තාත්තට ලං වෙලා ලබන ආදරේ කොච්චර වටිනවද දරුවෙකුට. දෙමාපියෝ විතරක් ඉන්න තැන් වලින් නිශ්ශබ්දව නැගිටින්න දරුවෝ ඔහොම බිම වාඩි වෙලා ඉති. අම්මා තාත්තා ඉක්මනට නැගිටින්න ඉන්න තැන් වලින් නිශ්ශබ්දව. දූල පුතාලා අරගන්න ඔබ ගෙනාපු බුලත් අත ඔයාලගේ අතට.
අත් දෙකින්ම බුලත් අත දෙන්න පුතේ අම්මා තාත්තගේ දෝතට. දන ගහ ගන්න පාත් වෙන්නේ නැතුව එළියේ ඉන්න අයට දන ගහන්න අපහසු නම් හිටගෙනම ඉන්න කමක් නැහැ. දොළ පුතාලා දන ගහ ගන්න පාත් වෙන්නේ නැතුව අත් දෙකින්ම බුලත් අත දෙන්න අම්මා තාත්තට. දෙමාපිය අල්ල ගන්න බුලත් අතේ. පසඟ පිහිටුවල අම්මා තාත්තගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳ ගන්න පුතේ. දෙමාපිය කෙලින් හිට ගන්න. බලන්න අම්මා තාත්තගේ දෙපා දිහා. ඒ කකුල් දෙක කොච්චර රිදෙනකම් අම්මා තාත්තා ඔයාගේ පස්සෙන් ඇවිදින්න ඇත්ද? ඔය දෙපා රිදෙනකම් කොච්චරනම් වැඩ කරන්නේ නැද්ද පුතේ ඔයා ඔය තැනට ගේන්න. අවුරුදු ගාණක් පාසලට ඔය දෙපා රිදෙනකම් පස්සෙන් එන්න ඇති ඔයාව ආරක්ෂා කරන්න. අපි වෙනුවෙන් ඔය දෙපා රිදෙනකම් වැඩ කරපු ඇවිදපු ආදරණීය අම්මා තාත්තගේ දෙපා උඩ අත් දෙක තියලා වැඳලා කියන්න දෝල පුතාලා හැමෝම අපිව මේ තැනට ගෙන්න අප්‍රමාණ කැපවීම කරපු අපේ අම්මා තාත්තට අපි කොච්චර රවල තියෙනවද? හිතරි දෙන වචන කොච්චර කියලා තියෙනවද? මොනතරම් හිත පාරවල හඬවල තියෙනවද? ඒ සියලු වැරදි වලට අම්මා මට සමාව දෙනවද? තාත්තා මට සමාව දෙනවද? ජීවිතේ තියෙන තුරාවට මින්මතු කිසිදාක මගේ අම්මා තාත්තා දිහා රවලවත් බලන්නේ නැහැ කියලා. ඔබට පුළුවන් ද අම්මා තාත්තට පොරොන්දුවක් දෙන්න? මේ ලෝකේ ඔබේ අම්මට ඔබව තරම් වටින කෙනෙක් නෑ පුතේ. ජීවිතේ තියෙනකම් අම්මගේ හිතට තාත්තගේ හිතට ගින්දරක් දෙන්න එපා. ඒ පපුව රිදෙන දේවල් ඔයාගේ අතින් දෙන්න ඉඩ තියන්න එපා. අද දෙපා අල්ලලා වැඳලා කියන්න මගේ අම්මා තාත්තව මම ජීවත් වෙලා ඉන්නතුරු මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. දරුවෝ වැඳලා සමාවිල්ලද්දි කරපු වැරදි වලට දෙමව්පියන්ටත් හිතෙන නැති මගේ අම්මා තාත්තත් අද මෙතන ඉදියානම් ඒ දෙන්නගේ කකුල් දෙක ළඟ දන ගහලා මටත් අද වැඳලා සමාව ගන්න තිබුණා නම් ඒ අද මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නෑ අපේ හාමුදුරුවනේ. කෙනෙකුගේ හදවත එහෙම කියනවා ඇති. සමහර විට ඔබේ අම්මා තාත්තා මහගෙදර කඩුල්ල ළඟ ඔබේනකම් මග බලාගෙන නැති. අඩුම ගානේ මාසෙකට වතාවක්වත් අම්මා තාත්තා බලන්න යනවද? අඩුම ගානේ චීතරෙද්දක් බැනියමක් සරමක්වත් අම්මා තාත්තට ගිහින් දෙනවද? අඩුම ගානේ ඔයාලගේ අතින් බත් කටක් කන ලේ දෙන්නට කබල තියනවද? ඇහුවොත් කියයි ඕවට කොයින්ද අපිට වෙලාවක් අපි හොඳටම බිසි කියලා. ඇත්ත තමයි. මල මුත්‍ර ටික පවා අතින් හොදලා නාවල කවලපවල අන්දවල බලාගත්තු අම්මා තාත්තට සලකන්න දැන් දරුවන්ට වෙලාවක් නැහැලු. එයාලා බිසිලු. යාන වාහන වතු පිටි බංගලා නිලබල තාන්න මාන්න නම්බුනාම දීපල වස්තුව කෝටි ගණන් තිබුණා. යනකොට ගෙනියන්න වෙන්නේ කරපු පින්පව් දෙක විතරක්ම කියලා හොඳට මතක තියාගන්න. දින්නාහම් භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකේ ගුණ කියලයි සලකලයි අවසාන කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. කවරෙක්ද? අම්මා සහ තාත්තාය. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් බිම තියන්නේ නැතුව සැලකුවත් මල මුත්‍ර ටික අතින් හොදලා නාවල කබල පොවල බලාගත්තත් අම්මා පොවපු එක කිරි කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. තාත්තා හලපු දහඩිය කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. එහෙව් අම්මා තාත්තව
අපි කොහොම බලා ගන්න ඕනද? ඒ ණය ගෙවන්න නම් අපේ අම්මා තාත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරවන්න ඕන. ධර්මානුධර්ම ප්‍රතිපදාවල පිහිටවන්න ඕන. සද්ධර්මයේ ඇහෙන්න ඉඩ සලස්වන්න ඕන. අඩුම ගානේ අටපිරිකරක්වත් අම්මට අතගස්සලා පූජා කරලා තියෙනවද? ඔබ ඔබේ අම්මා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඒ උතුම් මෞපිය ගුණය හදවතේ දරාගෙන අත් දෙක එකතු කරලා නලලට අරගෙන වැදගන්න දෙමව්පියෝ බුලත් අත පිටින්ම තමන්ගේ අම්මා තාත්තා දෙන්න මතක් කරගෙන ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට දුදනන් දෙනවා වැද්දන් දෙසන බණ වැනි දරුවන්ට බණ කියලා වැඩක් නෑ අම්මා තාත්තට සලකන්න කියලා ඔබ ඔබේ අම්මා තාත්තට සලකලා ආදර්ශමත් උනේ නැත්තම් ඔබ යන අඩිපාරේ තමයි ඔබේ ආදරණීය දරුවෝ යන්නේ. ඔබ දොස්තර මහත්තයෙක්, ඉංජිනේරුවරයෙක්, උපාධිධාරී, නීතිවේදී, ගොවි මහත්තයෙක්, කම්කරුවෙක්, රාජ්‍ය නිලධාරියෙක් මේ මොන රස්සාව කළා ඔබ ඔබේ අම්මා තාත්තා වැස් දෙක වගේ බලාගන්න. ඒක උතුම් ගුණ ධර්මයක්. උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයක්. ඒ ධර්මයේ තුල හික්මීම හදාගත්තොත් කවදා හරි ඔබට සැනසීමක් ලබන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්නකම් කරපු පින් කුසල් ගැන සිහි කරගෙන අපි හැමෝම එක හඬින් ගාථාව කියමු. අපේ ආදරණීය අම්මාට වන්දනා කරන්න සෙනෙහසින්. दास ඔය විදිහටම තාත්තට ගාථාව කියන්න බුද්ධිකාරෝ වලින් කිව්වා කියලා. දරුවන්ගේ සතගාලා ආශිර්වාද කරලා අත් දෙකින් අල්ලලා ඔබේ දරුවාව නැගිටවන්න. ළඟට අරගෙන එක වතාවක් ඔබේ දරුවාගේ නළලට ආදරෙන් සිපගෙන තුරුළු කරගන්න අම්මාගේ පපුවට මුලින්ම බාගෙට නෙවෙයි පුතේ අම්මගේ ඉන වටේට අත දාලා හොඳට ලං වෙන්න පපුවට. කොච්චර කාලෙකින්ද අම්මව ওই විදිහට බැලඳගත්තේ? අම්මගේ පපුවට ඔය තරම් තදින් ලං වුණේ.
දැනෙනවද පුතේ අම්මගේ පපුවේ තියෙන නොහොම? අම්මාගේ පපුවේ තියෙන ආදරේ ඔය සෙනෙහසට ලෝකේ වචන නෑ පුතේ. අද අම්මව පපුවට තුරුළු කරගෙන කියන්න මේ ජීවිතේ මට හම්බ වෙච්ච වටිනාම කෙනා මගේ අම්මා. ජීවිතේ වැරදිච්ච ගොඩාක් තැන්වලදී මාව අත නොහැර මාව බලාගත්තේ අම්මා. හිතට දුකක් දැනුණු හැම වෙලාවකම හිත හදාගන්න උදව් කළේ අම්මා. හැමදේම ජීවිතේ කියලා දීලා මාව ගොඩනගන්න වීරිය දරපු කෙනා අම්මා. අවුරුදු 15 16 වෙනකොට මගේ දූලට පුතාලට ඕන තරම් ජීවිතේ අය හම්බ වෙයි. මං මෙයාට ආදරෙයි. ඔයා මගේ පණටත් වැඩි ආදරෙයි කියන අය. ඔය පණ දෙනවා කියලා ලං වෙන ගොඩක් අය අපිව ප්‍රයෝජනෙට අරගෙන අපිව දාලා යනවා පුතේ. පරදින්න තප්පරයක්වත් යන්නේ නැහැ. ජීවිතේ වැරදෙන තැනකට ඔබේ හිතට කවදාවත් ඉඩ තියන්න එපා. දහදුක් විඳලා අත්පාවල කරගෙටෙනකම් වැඩ කරලා වෙහෙසෙන අම්මා තාත්තගේ හිතට කවදාවත් ගින්දරක් දෙන්න එපා පුතේ. අවුරුදු 15 16 වෙනකොට පාසලේ පන්තියේ 10 11ට වෙනකොට ඕන තරම් මිත්‍රයෝ පාසලේ ගේට්ටුව ළඟට එයි. ඔබට කල්යාණ මිත්‍රකම් කරන්න නෙවෙයි මත් පෙති වලට මත් කුඩු වලට ඔයාව එක්කරගෙන යන්න. පුතේ මේ අවිස්සාවෙල්ලෙම තියෙනවා පුනරුත්ථාපන කඳවුරක්. මං ඒකෙත් මේ වගේම වැඩසටහනක් කළා. මත්පැන් වලට මත් කුඩු වලට මත් පෙති වලට ඇබ්බැහි වෙච්ච තරුණ ළමයි ජීවිතේ වන්දි ගෙවනවා පුතේ. මහා කූඩුවක් ඇතුළත හිර වෙලා වගේ. අන්තිමට කම්බි කූරු ගණන් කරන්න වෙන්නේ එදාට ඔය ළඟ ඉඳන් ඔයාට ලං වුණ කිසිම යාළුවෙක් ඔයත් එක්ක නෑ පුතේ. බක්තික හරි ගෙනත් දීලා ඔයාට කවන්නේ අම්මා තාත්තා විතරයි. එනිසා මත්පැන් මත්කුඩු සිගරට් මේවට ජීවිතේ කවදාවත් ඔබ ඉඩ දෙන්න එපා. පුතේ වරදින්න පොඩි වෙලාවක් යන්නේ. ඒක හදාගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා අද අම්මව වැළඳගෙන කියන්න මේ ජීවිතේ මට හම්බ වෙච්ච වටිනාම වස්තුව අම්මා. මතු උපදින හැම භවයක් පාසා නිවන් දකින ජාති දක්වාම ඔබ මගේ අම්මා වෙලා හමු වෙන්න ඕන. මගේ ආයුෂත් අරගෙන මගේ අම්මට සියක් ආයුෂ ලැබෙන්න ඕන. එයයි අම්මා වෙනුවෙන් මගේ හදවතේ ප්‍රාර්ථනාව. සියක් ආයු ලැබ මගේ ආයුගේ මට වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලන්න විශාකාව වේවා. අම්මා විසාකාවක් තමයි මහා පොළවක් තරම් දුක් විඳපු මහා සයුරක් තරම් කඳුළු කැට හලපු අම්මගේ හිතට ගින්දර දෙන්න එපා කිසිදාක. ඔය පපුවට ලං කරගත්තු අම්මා වැස් ටික වගේ බලාගන්න. මුළු ජීවිත කාලෙටම අම්මා තාත්තගේ ඇස් කියවෙන තුරු මහා පොළොවසේ නිහඬ නිසංස ඔබේ දයාව හදින් ගලායන ආදර ගීතය නොසනහාන බුදු බණ බඳයක් වේවා. සියක් ආයු ලැබ මගේ ආයුගේ මට වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලන්න විශාකාව වේවා.
අම්මා විසාකාවක් නම් තාත්තා ගැන කොහොම වචන වලට කියන්නද? ලම් වෙන්න පුතේ තාත්තගේ පපුවට සෙනෙහසෙන්. අම්මා සඳක් වෙද්දී තාත්තා හිරු වෙලා පායපු හැටි ඔබට මාමුතුවෙන් කියන්නද? ඒ සෙනෙහසට ලෝකේ වචන නෑ පුතේ. අම්මා සඳකි මම ඒ ලෝක ඉරුවිරිදී ඒ රහඳෙන් නුඹේ ලෝකය එළිරුණි රැකුමට පුතුන් දිවියේ දුක් ගැට විඳී පියසෙනෙ හසක කවුගිරිය වුණා මදී. ඇත්තටම තාත්තා ගැන මේ ලෝකේ කවි ගීත ලියවුණා මදි පුතේ. තාත්තගේ ගතේ රුහිරේ තමයි අපේ ඇඟ තුළ දුවන්නේ. ඒ රුහිරේට අපි තාත්තට සදාකාලිකවම ණයයි පුතේ. සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ කුසලේ නොදරුවන් දිවි බල මට රැඳුනේ මහමෙරකට උසයි දරු දෙම අද මතුලේ පුදුමයි පුතුනි කිම මගේ කිරිනුනේ. ඇත්තටම තාත්තගේ රුහිරය සුදු පාට කිරිුනේ නැත්තේ ඇයි පුතේ? තාත්තා ළඟත් ඒ සෙනෙහස තිබුණා. මවකට මොවාවී දුන්නේ සෙනෙහස නිසා. අප්පච්චිගේ ආදරය අපිට දැනුණ මදි පුතේ. මවකට මුවාවි නුඹ වෙත දිදුන්නේ මම වෙමි පුතුනි මා පමණයි දන්නේ පියසෙනෙ හස නැතිද දරුවනි අඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු ඉදුපු තැනින් නිශ්ශබ්දව වාඩි වෙන්න හැමෝම. කිරිපත් පිඟාන ගන්න දරුවන්ගේ අතට. අද වෙනකන් ඔයාලට බත් කැව්වේ අම්මා තාත්තා දෙන්නා. පුංචි කාලේ පස්සෙන් ඇවිත් හබුන් කටයි බත් දෙකටයි කියලා ගුලි කර කර බත් කවපු අම්මා තාත්තා. බත් ටික කකා ඉද්දි අඬනකොට බත් පිඟාන පැත්තකින් තියලා දුවගෙන ඇවිත් අපිව නලවපු අම්මා තාත්තා. දවසක වයසට ගිහින් අත්පා වාල් නැතිව මුල්ලකට වැටුනහම හම්බ කරගෙන කණ්ඩ හවිහක් තිය අම්මා තාත්තගේ දෑත් වලට නැති වුණාම ඔබේ අම්මව කවදාවත් බඩගින්දරේ තියන්න එපා පුතේ. ඔබේ තාත්තව කවදාවත් බඩගින්දරේ තියන්න එපා දුවේ. ඉගෙනගෙන ඇමරිකාවේ එංගලන්තේ ගියත් කමක් නැහැ. අම්මා බඩගිනි කියන කොට බත් කඩක් කවන්න අමතක කරන්න එපා. තාත්තා තිබහයි කියද්දි වතුරු ගුරක් දෙන්න අමතක කරන්න එපා. අද ඔයාගේ අතින් කිරිබත් කටක් අම්මා තාත්තට කවනකොට ඇස්වල සතුටු කඳුළු පිරේ.
මගේ දරුවා අද මටපත් කවනවා කියන සතුටට දැන් හැම දිනම තමන්ගේ අතේ තියෙන කිරිබත් කෑල්ලෙන් කට කවන්න අම්මා තාත්තට මං මෙහෙමයි වයසට ගියාම ඔය දෙන්නව කවල පොබල බලා ගන්න කියලා. උසතුල පිළිසිඳ ගත්තින මහන් ඇල්ලු අම්මා රස කිරිපත් ඇති ගති රස රුධිරට රුන් අම්මා දරුවෝ කැවුවට පස්සේ අම්මා තාත්තලා කිරිබත් කටක් කවන්න දරුවන්ට මං මෙහෙමයි පුංචි කාලේ ඉඳන් ඔයාලා කවල පොවල බලාගත්තේ කියලා. අම්මා කන්දු පිළි නලවා තාලෙක පැන්නු අම්මා දනදාමින්ගේ ඇතුලේ දුව පණින්දි අම්මා ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් කිරිබත් කටක් කවන්න දරුවෝ ඉස්සරහා ඔය දෙන්න ආදරෙන් ඉන්නකොට තමයි දරුවන්ට ලස්සන අනාගතයක් ලැබෙන්නේ. මුදුන් මගේ පුතට වතුර දෙවූ අම්මා මුතුවන්ගේ කැපුළු ගලා සුරතල් කළ අම්මා උදය සවත පාතිනිමි වඳිමි අඳර අම්මා පින්දහන අයනකින් තියලා අතපිය දාගන්න නිශ්ශබ්දව හැමෝම මේ වැඩසටහන අවසන් වුණාම අපි පුංචි අවස්ථාවක් දෙනවා දුවෙක්ට පුතෙක්ට හෝ අම්මා තාත්තා කෙනෙකුට මේ වැඩසටහන ගැන හදවතට දැනුණු අදහසක් පුංචි වචනකින් කතා කරන්න. කාටවත් බල කරන්න එපා කතා කරන්න කියලා. ඔබට හදවතට යමක් මේ වැඩසටහන ඇතුලේ දැනුණා නම් ඒ දැනුණු අදහස පුංචි වචනකින් ඔයාට පුළුවන් ඉස්සරහට ඇවිත් අදහසක් පැටියට හැමෝටම කතා කරන්න. කැමැති වයසක කැමැති දුවෙක් පුතෙක් හෝ අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා නම් එන්න නැගිටලා ඉස්සරහට අපිට පුළුවන් අවස්ථාවක් දෙන්න ඔබේ හිතට මේ වැඩසටහන ගැන දැනුණු දේ ගැන පුංචි වචනයක් කතා කරන්න. ඉන්නවද අදහසක් දක්වන්න කැමති කෙනෙක් ඉන්නව නම් එන්න. නැතිනම් අපිට පුළුවන් වැඩසටහන නිමාවටපත් කරන්න. හොඳයි. අපුඩිය ගන්නකොට හැමෝම දේවන් සරණයි සියලු දෙනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඇත්තම මම මේ ඉස්සරහම යන මම අද එක්සෑම් එකකට ගිහිල්ලා කොළඹින් ආවේ එකට ආවයි මෙතෙන් ආව 3:00 වෙනකොට මම කොහොම හරි ඒකට එනවා අපේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ වගේම මේ නොයෙකුත් කරදර වැටෙක නැද්ද මෙතෙන් ආවේ කියලා මම ආවේ ඇස්සරත් වුණා වෛද්‍ය ගියාවේ ඉතින් ඒකත් කරගෙන මෙතෙන් ආවා ලොකු සතුටක් දැනුණා මට ඒත් මම හිතුවා මෙතෙන් ආව පිස්සමාදි කියලා තවත් ගැටලුවක් මම දෙනවා මෙතන මේ මට දැනුණ දේ ඇත්තටම හොඳයි මගේ ලොකු දුවට මෙතන සහභාගී වෙන්න ඕනේ ඒක මම එයා මේ දැන් මේ නොවැම්බර් මාසේ උසස් විභාගයට සූදානම් වෙනවා. ඇත්තටම මගේ දරුවෝ දෙන්න හොඳයි දහම් පාසලට එනවා දැනුත් දෙනවා අපේ ස්වාමීන් වහන්සේ දන්නවා පන්සලට වැඩි මට නම් ඇත්තටම මේ පන්සල පිළිබඳව මේ ඉන්න යන්න වෙලාවක් නැහැ මගේ කාර්ය බහුලත්වයත් එක්ක රැකියාවේ තියෙන මම සතුටු වෙනවා මේ වැඩසටහන කරපු අපේ චාන්සිලි මාලිට අපේ ස්වාමීන් වහන්සේට වැඩසටහන මේ අපේ හාමුදුරන් වහන්සේට ඇතුළු සියලු දෙනාටම සතුටු වෙනවා මේ වගේ වැඩසටහන් මේ වගේ ගම්පියසර කරනවට ඒකට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා වැඩසටහන පිළිබඳ 100% හොඳයි හදවතට දැනෙනවා සියලු දෙනාගේ හදවතට දැනෙන්නේ නැති මේ දරුවෝ ඔය කියපු විදිහට මම හිතන්නේ දෙමාපියන්ගේ රීතිවල නැතුව ඒ විදිහටම මේක
සදාකාලික මතකයක් විදිහට හිතේ තියාන ඒ කඩේට එහෙම අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහටම දෙමාපියන්ගේ හිතවල නැතුව ඒක කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා. මමත් මේ දාම් පාසලේ අවුරුදු ගානක් සේවය කළා. ගුරුවරයෙක් විදිහට මට ප්‍රාතිකාරී බහුලත්වයට එක්කම මෙතනින් වහන්සේට කියලා සමුගත්තා. ඉතින් දාම් පාසල තුළ ලොකු සේවයක් වෙනවා එතන. ආඥාන දෙන්නේ දරුවනේ අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වාගේ දෙමාපියන්ගේ සිත්‍රිදවල් නැතුව ඒ විදිහට තමන්ගේ දැන් කිව්ව විදිහට මේ කටයුතු කරගෙන යන්න කියලා ඉල්ලා සිටිමි. වැඩසටහන 100% හොඳයි. ස්තුතිවන්ත වෙනවා සිල් දෙකක්ම අපේ ස්වාමීන් ඇතුළු සියලුම කටයුතු නියුතු ඔබසල්. හොඳයි. අපේ ඔබේ අදහස් සුදහස් යෝජනා අපට කියන්න පුළුවන්. සටහන් කරගන්න ඔබේ දුරකථනයේ සටහන් පොතේ මේ අපේ දුරකථන අංකය. කීමට යමක් ඇත්නම් මේ විස්තරය තිබෙනා ඔබේ සුවිසල් ඔය බුදු පැනය ගෙනීමට ගැතොත්නේ ආරාධනය පවසමි ඔබට අපේ මොබිටෙල් නම්බරය බිංදුව හත එක දෙක ඔබ මුලට යොදා
අසුතුනයි ඊළඟට යොදන්න එකේ දෙකක් නම්බරේ ආව සානියොදන්න විජිත සාමිදු කියලා ඉතින් මට අමතන්න විශේෂ මතක් කිරීම හැටියට මේ වගේ දේශනා 850ක් තියෙනවා YouTube එකේ දරුවෝ වෙනුවෙන්ම නිර්මාණය කරපු විශේෂ දේශනා. මස්සන්නේ විචිත්‍ර තේරෝ කියන YouTube නාලිකාවත් Facebook පිටුවත් ඔස්සේ ඒ දේශනා ඔබට බලන්න අහන්න සලස්වලා තියෙනවා. ඒ වගේම මේ වැඩසටහන අද දවසේ සංවිධානය කරන්න යෙදුනේ ශ්‍රී ආනන්දාරාම මහා විහාරස්ථානයේ ඊළඟ හවිල විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ ගම්වාසී ප්‍රදේශවාසී දෙමව්පිය දූදරු හැමදෙනාම එකතු වෙලා මීට වසර 11කට පෙර වියෝගටපත් වුණු පී.කේ. ඒබ්‍රහම් සිඤ්ඤෝ පියාණන්ට සහ වෛදී කරුණාවතී මෑණියන්ට පින් පිණිස ජයලංකා ආයතනයේ අධිපති පී.කේ.සී. ප්‍රේම කුමාර මහත්මයා තමයි පින්කමට දායකත්වයේ දැරුවේ. ඉතින් එතුමාට පවුලේ හැමෝටමත් මේ පින් අයිති වේවා ලැබේවා. මේ පින්කමට අනේ හොඳයි කියලා සාදු කියලා උදව් කළා නම් යම් කෙනෙක් ඒ හැම දෙනාටත් මේ ධර්මාසනය සරසමින් නිර්මාණය කරපු හැම දෙනාටත් උදව් කරපු හැමෝටම ශබ්ද විකාශන යන්ත්‍ර සපේපු ඒ තරුණ පිරිසටත් ඒ වගේම මේ හත්පුතු ආදී සැරසිලි වලින් සංග්‍රහක වලින් උපකාර කරපු හැම දෙනාටත් ආශිර්වාද කරනවා. දහසක් වැඩ කටයුතු මැද වැසිබර කාලගුණයක් තිබුණත් ඒ සියල්ල නොතකා දරුවොත් එක්ක තමන්ගේ දරුසෙනෙහසින් මෙතනට සම්බන්ධ වූ පින්වත් දෙමාපිය දූදරු හැම දෙනාට මේ උතුම් පින්කම අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං මුත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතු නිම්බාන සම්පන්ති හිමිනාතේ සමිච්ඡතු හැම දිනාට සම්මා සම්බුදු සරණයි. නැගිටින්න පාවම ඉන්න වැඩසටහන සම්පූර්ණ අවසන් වෙනකම් පරිස්කාරත ගස්සලා පූජා කරනවා. ආසනාරූඪව වැඩ වාසය කරන අතුරුගිරිය ගම්බිය අසපුව සහ දුබායි ගම්බිය මහා විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද පින්වත් මස්සන්නේ විජිත ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික බෞද්ධ පින්වතුනි මේ පින්වත් හැම කෙනාම මේ අවස්ථාවේදී සම්බන්ධ වෙන්නට යෙදුනේ උතුම් මෞපිය වන්දනා වැඩසටහනකට. ඉතින් අපි දින කීපයක් මුළුල්ලේ මේ වැඩසටහන් සංවිධානය කරලා ඒ වගේම සාකච්ඡා කරගෙන අද දිනයේදී උතුම් වූ මේ මෞපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන්නට යෙදුණා.
ඉතින් මේ වැඩසටහන අපි සාකච්ඡා කරගත්ත දවසේ ඉඳලා අපිට බොහෝ දෙනෙක් ශ්‍රමයෙන් ධනයෙන් අද මේ වැඩසටහන පටන් ගන්න වෙනතෙක්ම අපිට බොහෝ දෙනෙක් උදව් උපකාර ආදිය සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ සෑම සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කම සඳහා වැඩමවන්නට යෙදුනේ අතුරුගිරිය දම්දිය අසපුව සහ දුබායි දම්දිය මහා විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද පින්වත් මස්සැන්නේ විජිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමයි අද දිනේදී මේ උතුම් වූ මෞපිය වන්දනා වැඩසටහන සිද්ධ කරන්නට වැඩමවන්නට යෙදුනේ. ඉතින් ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේටත් මේ සිද්ධ කරන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. උන්වහන්සේ සිද්ධ කරන්නා වූ ශාසනික ආගමික සමාජීය කටයුතු තව තවත් ඉදිරියට සාර්ථකව සිද්ධ කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා. ඉතින් මොළදී සිහිපත් කරන්නට යෙදුන බොහෝ දෙනෙක් මේ පුණ්‍ය ධර්මයන් සඳහා පින්කම් සඳහා ශ්‍රමයෙන් ධනයෙන් කාලයෙන් අපිට උදව් උපකාර ආදිය සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ පුණ්‍ය ධර්මයන් වල මේ පින්කම් වල ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ ජය ලංකා ආයතනයේ අධිපති පී.කේ. චන්ද්‍රසිරි මහත්මයා තමයි මේ පින්කම් වල ප්‍රධාන දායකත්වයන් අරගෙන කටයුතු බාර අරගෙන කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් මේ මහත්මයා අරමුණු කරගත් පරිදි විශේෂයෙන්ම තමන් නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සෙනෙහබර දයාබර අම්මට තාත්තට පින් අනුමෝදන් කිරීම අරමුණු පෙරදරි කරගෙන මේ පුණ්‍ය ධර්මයන් වල ප්‍රධාන දායකත්වයන් අරගෙන බාර අරගෙන කටයුතු කරන්නට යෙදුනා. ඉතින් ඒ වගේම මේ කටයුතු වලට විශාල වශයෙන් අපිට උපකාර කරන්නට යෙදනා වූ සෑම සිළු දෙනාටත් මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. ඉතින් සෑම සිළු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් හේතු භූත වීමේ උතුම් වූ නිවනින් සැනසීමට මේ පින් පාරමිතා ධර්මයක් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ පින් හේතු වේවා වාසනාව වේවා. සියලු දෙනාටම මේ පින් ආශිර්වාදයක් වේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.